උත්තලම ගල්ලංගුරු ව්‍යාපෘතිය වෙනුවෙන් මිලදීගත් රුපියල් මිලියන 123.3ක් වටිනා වාහන 6ක් සඳහා මණ්ඩලය විසින් බදු ගෙවීම සිදු කර ඇති බවත් ව්‍යාපෘතිය අවසන් වීමෙන් අනතුරුව අදාළ වාහන මණ්ඩලයට පවරා දිය යුතු බවත් මේ වන විට බලාගාරයේ නඩත්තු සිදු කරනු ලබන මෙම කොන්ත්‍රාත්කරු විසින් එම ගිවිසුම උල්ලංඝනය කරමින් එම වාහන නැවත මණ්ඩලය වෙත පවරා දීමෙන් වැළකී ඇති බවත් අවධාරණයට ලක් කළ කාරක සභාව අදාළ ගිවිසුම් ප්‍රකාරව මේ වාහන සතියක් ඇතුළත මණ්ඩලයට බාර දෙන ලෙස නියම කරමින් කොන්ත්‍රාත්කරුට අවසන් සිහි කැඳවීම යොමු කොට එහි ප්‍රගතිය කාරක සභාව වෙත වාර්තා කිරීමටත් වාහන බාර නොදෙන්නේ නම් අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් නඩත්තු කටයුතු සම්බන්ධයෙන් අවශ්‍යතාවය අනුව අතුරු ගිවිසුමකට යොමු වීමටත් අමාත්‍යාංශ ලේකම්වරයාට හා මණ්ඩලයේ සභාපතිවරයාට නිර්දේශ කරන ලදී. මෙම ඒකේ උත්තරේ මේ දැන් තත්ත්වයේ තියෙනවා මෙම වාහනවල අයිතිය මණ්ඩලය වෙත පවරන ලෙස ඉල්ලා මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා විසින් කොන්ත්‍රාත්කරුට 24 මැයි 27 වන දින 2024 මැයි 27 වන දින ලිපියක් යොමු කර තිබුණද ලියුමක් ගහලා තියෙනවා. ඊට පස්සේ කොන්ත්‍රාත්කරු ඊට එකඟතාවය පළ කර නොතිබූ අතර මේ දක්වා එම වාහන මණ්ඩලයට බාර දී නොතිබුණි. දැන් මෙතන කියනවා වාහන 6ක්. හරිනේ? මිලියන 124ක් වටින වාහන 6ක්. පොඩි ගාණක් නෙමෙයිනේ. තව තියෙනවා ඒ වාහන 6 සම්බන්ධව මේ සාකච්ඡාවේදී කියනවා මේ බලාගාරෙන් මේක අවසන් සිහි කැඳවීම යොමු කරන්න කියලා. අවසන් සිහි කැඳවීම කරලා සිහිය ආවේ නැත්තම් මොකද කරන්නේ? දැන් සිහියට එළඹෙන්නේ නැත්තම් එතන මේ වාක්‍ය ඇතුලේ තියෙන ඒක අවසන් සිහි කැඳවීම. ලියුම ගහලා නිකන් ඉන්න නෙමෙයි තියෙන්නේ. ඒකට ලීගල් ඩිපාර්ට්මන්ට් එකෙන් ඇක්ෂන්ස් අරගෙන තියෙනවා මේ සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාට යොමු කරලා තියෙනවා මේ වාහන ඇත්තටම මේ නීති අධ්‍යක්ෂතුමිය අපිට දැන් මේ ගිවිසුමක් අනුව දීලා වාහන වලට ගෙවලා හරිනේ මේ මම අහන ප්‍රශ්නේ මේකද වාහන බදු ගෙවීමත් කරලා ඔක්කොම කරලා තියෙනවනේ අන්තිමට ව්‍යාපෘති අවසන් වීමෙන් අනතුරුව අදාළ වාහන මණ්ඩලයට පවරා දිය යුතු බවත් එහෙම තියෙනවා. මොකක්ද ගිවිසුමක් තියෙනවා CB එක නමින් වාහන ටික තියෙන්නේ නේ. ප්‍රොජෙක්ට් CB එකෙන් අරන් දීපු වාහන නිසා CB එක නමින් රෙජිස්ටර්ඩ් වෙච්ච වාහන නිසා ප්‍රොජෙක්ට් එක අවසන් වුණාම ප්‍රොජෙක්ට් එක නමින් ප්‍රොජෙක්ට් යෝනෝ CB එකට හෑන්ඩ් ඕවර් කරන්න එපා. එන්න ඕනනේ නේ. වාහන ටික එන්න ඕනනේ. CB එකට පැවරෙන්න ඕනේ. CB එකට පැවරෙන්න ඕන නිසා ඒ සම්බන්ධයෙන් ගරු නීතිපතිවත අපි යොමු කරලා තියෙනවා නඩු පැවරීම සඳහා 2024 ඔක්තෝබර් මාසයේ තාම ලීගල් ඔපිනියන් ලැබීමට නියමිතයි සර් සම්බන්ධ. නෑ මං අහන්නේ ඒක අත්මත් කරගන්න බැරියයි කියලා. නඩු පැවරීම සඳහා නෑ නඩු පවරින්න ඕන මොකක්ද දැන් මේ ආයතනයේ වාහනනේ. ඊට අමතරව තියෙන මේ වාහන හයට අමතරව පුත්තලම ගල්ලංගුරු බලාගාර ව්‍යාපෘති එක වෙනුවෙන් ලබාගත් තවත් වාහන 11ක්ද මේ වන විට මණ්ඩලයට බාර දී නොතිබුණේ. දැන් මණ්ඩලයට බාර දී නොතිබුණොත් නැති වාහන දැන් කාගේ හරි ළඟ ඔබතුමේලාට වාහන තියෙනවා. හරිනේ ආයතනයට අදාළ වාහන. දැන් දීලා තියෙනවා. ඒ වැඩේ ඉවර නම් වාහනේ නැවත බාර දෙන්න ඕන. බාර දෙන්නේ නැත්නම් ආයතනයේ නීතිපතිතුමාගෙන් උපදෙස් ගන්නවා නඩු දානවා එහෙම ඒක මොකද්ද? මහත්මයා මේක මට ඒක තේරෙන්නේ. කොයි කාලෙද බාර දෙන්න තිබුණේ? බාර දෙන්න තිබුණේ කොයි කාලෙද අපිට ඒක? නෑ මං හිතන්නේ ඒකට නීති අධ්‍යක්ෂතුමිය මං හිතන්නේ ඒක ප්‍රශ්නේ මෙහෙම වෙන්න ඕනේ මේ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව නඩු පැවරීම හැර වෙන විකල්පයක් තියෙනවද ආයතනයට මේ වාහන 17 ලබා ගැනීම සඳහා? ඔච්චර අහන්න ඕන ප්‍රශ්නේ මං කියන්නේ. ඔව් නම් ඔව් නැත්තම් නෑ. ඔව්. නීතිපති ගාවට යන්න නැතුව අපිට මේ කලින් විසඳ ගන්න පුළුවන් ක්‍රමයක් තිබුණේ නැද්ද කියලා. චුට්ට මට කියනවා අවසාන පවර එක අපිට හරිනම් අයිති වෙන තිබ්බ දිනේ කොහොමද දන්නේ නේ? 2014. ඒ වාහන අය අර ගහමු. පොලිසිය මේක පැමිණිල්ලක් දාලා ගන්න. 2000 කී විතරද? නඩු පැවරීම වාහන අය පවරන තිබුණේ 2000. පවර් ප්ලාන්ට් එක සම්බන්ධ නිලධාරි මහත්මයෙක් ඉන්නවා අනිත් නෑ ඔබතුමී පොඩ්ඩක් පැහැදිලි කරන්න නීතිමය පියවර අරන් තියෙන කොයි කාලෙද? 2024 ඔක්තෝබර් මාසයේ තමයි නීතිපතිවත යොමු කරන්න කියලා උපදෙස් ලබා දෙන්නේ මම. මේ ව්‍යාපෘතිය අවසන් වෙලා තියෙන 2016. දැන් 2016 ඉඳලා දැන් අපිට ඔක පවර ගන්න කියලා ආවත් දැන් වාහනේ අවුරුදු කීයක් පාවිච්චි කළා? ගරුබන්තුතුමා ව්‍යාපෘතිය අවසන් වෙලා තියෙන 2016. මේ කියන සිද්ධියේ නීතිමය පියවර ගන්න වාහන අවුරුදු 8කුත් ගිහිල්ලා. ඔව්. දැන් දුන්නත් මං හිතන්නේ කෑලි ටික තමයි ගෙනත් දෙන්නේ. ඔව්.
ඔය තමයි බෆර් එකයි චැසියයි විතර ගන්නද? ඒක තමයි මේ ඩිසිෂන් එක මේ අලුත් බෝඩ් එකෙන්නේ ගන්න. ඒක දුන්නේ අනිත් එක තමයි අර පෙන්ෂන් ෆන්ඩ් එක ගැන කියනව නම් ඒක දැනටත් හරියට මැනේජ් වෙන්නේ නැහැ. ඒක අපි ඇත්ත කියලා යන්න ඕන. දැනට කියන ඇක්චුරියල් වැලුවේෂන් එකෙන් 29.5 බිලියන් ගැප් එකක් තියෙනවා කියලා. ඒකනේ දැන් යුනියන්ස් ඉල්ලන්නේ. ඒ කියන්නේ පෙන්ෂන් ෆන්ඩ් එක සස්ටේන් වෙන්න බෑ. මම කීප පාරක් මේකට උපදෙසක් ගන්න කන්සල්ටන්ට් කෙනෙකුගෙන් කියලා දැනටත් පෙන්ෂන් ෆන්ඩ් එක හරියට මැනේජ් වෙන්නේ අර කලින් කාරණේටනේ. නැහැ. කලින් කාරණේ. ඔබතුමාගේ දැනුම හැටියට අපිට ඇත්තටම වෙන තැන්පත් කරන ගෙවීමේ අවදානමක් තියෙනවා. නීතිපතිගේ හැර වෙන සමාජිකයන්. ගන්න ක්‍රමයක් නැද්ද අපිට? මගේ දැනුම හැටියට ඒකේ කියන්නේ CB එකේ නමට නෙමෙයි තියෙන්නේ. එතකොට එයාලගේ නමට තමයි මේ වාහනේ තියෙන්නේ. එතකොට මම හිතන්නේ අපිට එතකොට පවරන මේකේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ලේකම්තුමා එතකොට මේකේ ඉන්ඩිරෙක්ට් ලයබිලිටි එකක් එනවා නේද? මේකට අදාළ බදු ගිවිසුම් සකස් කිරීමේදී දැන් මේ ආයතන එක බදු ගිවිසුම් සකස් කරලා බදු ගෙවීමක් කරලා තියෙනවනේ. මේ වාහනවලට. එතකොට ඒ අදාළ නීතිමය ලියකියවිලි සකස් කරේ කවුද? විදුලි බල මණ්ඩලේ. එතකොට මේකේ වගකීමක් ඍජුව හෝ වක්‍ර වෙනවා. මේවා දැන් බලහත්කාරයෙන් ළඟ තියාගෙන ඉන්න ආයතනයට වගේම මේ ගිවිසුම් සකස් කරපු අයටත් මොකද මේකේ වගකීම් විරහිතව ගිවිසුම් සකස් කරලා තියෙනවා කියන එක තමයි නිරීක්ෂණය වෙන කාරණේ. මං හිතනවා මම හරි කියලා. එතකොට එතන ඒ බලහත්කාරයෙන් මේ වාහන සන්තකේ තියාගෙන නීති විරෝධී විදිහට සාවද්‍ය විදිහට පරිහරණය කරන ආයතනය වගේම ඒකට වක්‍රාකාරයෙන් යම්කිසි පෙළඹවීමක් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරපු රාජ්‍ය නිලධාරීන් හරහත් මං හිතනවා එතකොට ඒකට යම් උදව්වක් වෙලා තියෙනවා කියන එක. කවුරුහරි නිලධාරි මහත්තයා ගියා පැත්තෙන් ඔබතුමා කියන්නේ. මම බමුණසිංහ පවර් ප්ලාන්ට් මැනේජර්. සභාපතිතුමා මේ දැන් ඔය ඇත්තටම ව්‍යාපෘති අධීර දෙකකින් ක්‍රියාත්මක වුණා. පළවෙනි කියන්නේ ෆේස් 1 අධීර එක කියන කොටස ඇත්තටම 2011 වගේ කියන්නේ පවර් ප්ලාන්ට් එක කමිෂන් කරා. ඊළඟට අධීර දෙක කියන එක නිම වුණේ 2014 වර්ෂයේ. එතකොට ඔය ගිවිසුම් වල තිබුණා ඒ කියන්නේ ව්‍යාපෘති අවසානයේ CB එකට පවරන්න ඕනේ කියන එක. ඇත්තටම ඔය කියන ප්‍රශ්නගත වාහන තාම තියෙන්නේ ඒ කොන්ත්‍රාත් සමාගම වන CMEC සමාගම යටතේ. එතකොට ඔය කියන විදිහට මම හිතන්නේ උතන අර අභ්‍යන්තර ගණ නිලධාරිතුමියත් ඉන්නවා. එතුමියත් සහභාගී වුණා අපේ සාමාන්‍ය අධිකාරිතුමත් එක්ක ඒ CMEC ආයතනයේ තිබිච්ච සාකච්ඡාවල. ඒකෙදි තමයි තීරණය වුණේ ඇත්තටම මේගොල්ලන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කළා මේක පවර්ලා දෙන්න කියලා. කියන අයිතිය අපිට දෙන්න කියලා විදුලි බල මණ්ඩලයේ පැත්තට. ඒකට ඇත්තටම වුන් ඒකට කිසිම විදියකින් අර ඕන කරන්නේ නැහැ. ඒකට ඒගොල්ලෝ එකඟ වුණේ නෑ. මේ නිලධාරිතුමා මෙහෙම දැන් මේ අපි ගත්තොත් වාහන ටික ප්‍රොජෙක්ට් එකේ නමින්නේ තියෙන්නේ. ව්‍යාපෘතියේ නමින්ද තියෙන්නේ නැත්නම් ඔය සමාගමේ නමටද තියෙන්නේ? සමාගම නමින් තමයි තියෙන්නේ දැන්ට. ඒ කියන්නේ රෙජිස්ටර් කරලා තියෙන්නේ ඒ සමාගම නමින් තමයි. හැබැයි ගිවිසුමේ තියෙනවා ව්‍යාපෘති අවසන් වෙනකොට අපිට පවරනවා කියලා. එහෙම තමයි. එතකොට ගිවිසුම කඩ කිරීම වෙන්නේ ඒ ළඟම අවුරුද්ද වෙන්න ඕන උපරිම 14 ඉවරනවා නම් 15 වගේ වෙනකොට ගිවිසුම කඩ වෙලා කියන එක පැහැදිලි. එතකොට නීති ක්‍රියාමාර්ග වලට අපි හරිනම් ඒ කාලේ නේද යන්න ඕනේ. කියන්නේ නීති උපදෙස් හරි මොන හරි නීතිමය මේ නීතිපතිගෙන් උපදෙස් ගන්න වැඩක් හරි නැත්නම් නඩු පවර වැඩක් හරි ඒ කාලේ වෙන්න ඕනේ නේද? එතන ව්‍යාපෘතිය අවසන් වුණා ඒ කියන විදිහට. එතකොට ඒ අදාළ මේ වාහන ටික ලැබියොත් දැන් මගේ අතේ තියෙනවා මේ RMB එකෙන් ගතපු කන්ෆර්ම් කරගන්න ගත වාහන සම්බන්ධ ලියාපදිංචි සම්බන්ධයෙන් තියෙන මේ ලිපිය මේ වාහන ටික තියෙනවා. වාහන දෙකක් හැර PC 6450 K7719 හැර අනිත් ටික ඔක්කොම තියෙන්නේ පුත්තලම් කෝල් පවර් ප්ලාන්ට් ප්‍රොජෙක්ට් ඔෆ් ඒකෙන් ප්‍රොජෙක්ට් එකේ නමින් නේ තියෙන්නේ. ඔබතුමා කියන එකයි මේකයි පොඩි පරස්පරතාවයක් තියෙනවා. ආයතනේ ඒකෙන් මම ප්‍රශ්නය ඇහුවේ මේ වාහන ටික තියෙන්නේ ප්‍රොජෙක්ට් එකේ නමින්ද නැත්නම් ප්‍රොජෙක්ට් එක කරපු ආයතනයේ නමින්ද? ආයතනේ බාරයේද?
ආයතනයේ භාරයේ තියෙනවා නම් ඕක පවරන්න කියලා නීතිමය ක්‍රියා මේ දෙන්නේ නැත්තම් නීතිමය හරි එක හරි. හැබැයි ප්‍රොජෙක්ට් එකේ නමින් තියෙන එක CB එකට ඔටෝ මේ අයිතිය ලැබෙනවා. මේ අපේ කාරණේ එතන තියෙන්නේ. මං අහන්නේ ඒක මේ තර්ක අනේ මං හිතන්නේ ඇත්තටම මට මතකයේ තිබුණේ විදිහට දැන් ඔබතුමා මං හිතන්නේ හරි නිවැරදි ඔබතුමා නෑ මේ තියෙන්නේ මේ අපි කෙලින්ම මේ ආරම්භයකින් ගතපු මේ වාර්තාව. ඔබ මං හිතන්නේ ඒක නිවැරදි විය යුතුයි. ඒ වගේම දැන් ඔය ප්‍රොජෙක්ට් එක ගත්තාම PMU එක ඒ කියන්නේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් එක 2000 මට මතක විදිහට 2014 වගේ අවසාන කාලෙදී ඒක ඉවර වෙනවා. ඒ ප්‍රොජෙක්ට් එක ක්ලෝස් අවුට් කරනවා. ඊට පස්සේ ඒගොල්ලොන්ත් එක්ක ඒ කියන්නේ මේන් කොන්ට්‍රැක්ට් එක අපේ තියෙනවා ඔපරේෂන් මේන්ටනන්ස් ඇඩ්වයිසරි කැපැසිටි එකෙන් ඒගොල්ලන් අපිට සහයෝගය දෙන්න ඕනි කියන ගිවිසුමක් තියෙනවා. එතන ගිවිසුම් 3ක් මුලදී ගිවිසුම් ගත වුණා. ඊළඟට ඒක ඒ ගිවිසුම් අහවුසි වෙලා ඊට පස්සේ ආව වාර්ෂිකව අපි ඒගොල්ලන්ගෙන් සර්විස් කොන්ට්‍රැක්ට් එකක් ගන්නවා. ඒක අනුව ඇත්තටම ඒ ගිවිසුමට අදාළව ඒගොල්ලන්ට වාහන 3ක් භාවිතා කරන්න දෙන්න පුළුවන්. එහෙම ඒකේ වගන්තියක් තියෙනවා. දැන් මේ ආයතනය මේ අට අවශ්‍ය වාහන ටික ඔබතුමන්ලගෙන්ම අරගෙන දැන් ඒ කම්පැනිය දැන් මේ ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය වාහන ටිකත් ඔබතුමන්ලගෙන් අරගෙන ඒක දැන් කම්පැනියේ පෞද්ගලික බූදලයක් ලෙස දැන් අවුරුදු කීයක්ද 8ක් තිස්සේ භාවිතා කරනවා. ඒ කියන්නේ මෙතන තියෙන ප්‍රශ්නේ. ඒතර ආයතනය අවුරුදු 8කට පස්සේ තමයි දැන් මේ ක්‍රියාමාර්ග දැන් කියන ওই නීතිමය ක්‍රියාමාර්ග ටිකට යන්නේ. නමුත් අපේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම මේ වාර්තාව අනුව දැනටත් මේ වාහනේ දෙකක් හැර අනිත් ටික ඔක්කොම තියෙන්නේ තවම පුත්තලම් කෝල් පවර් ප්ලාන්ට් ප්‍රොජෙක්ට් එකට සහ පුත්තලම් අර අනිත් ඒ මුල්ලාහන 6 තියෙන්නේ අනිත් ටික තියෙන්නේ පුත්තලම් කෝල් ෆයර්ඩ් පවර් ප්ලාන්ට් ප්‍රොජෙක්ට් කියලා ප්‍රොජෙක්ට් එකේ නම. ඔව්. එතකොට අවුරුදු 8ක් යනකම් මේකට අදාළ ක්‍රියාමාර්ග නොගත්තේ ඒ අදාළ වාහන සන්තකයේ තියෙන අය යම් දේශපාලන හයියක් එක ඉන්න නිසා කියලා අහන්න වෙන. නිසාද? ඒ කියන්නේ එහෙම මොකක් හරි ඇයි එහෙම නොසලකා හැරීමක් වෙන්නේ? නැත්තම් ඒක තමයි ඩිරෙක්ට් අහන්න තියෙන ප්‍රශ්නේ. ඉතින් නැත්තම් රජයේ දේපලක් මෙහෙම අවභාවිත කරමින් යම් සමාගමක් ඕ පුද්ගල අධිකාරියක් මේ සම්බන්ධ සභාපතිතුමා මේ සම්බන්ධයෙන් එහෙම උත්සාහයක් දරලා තියෙනවා කියලා පේන්නේ. මේ වාහනවල ලියාපදිංචි තියෙන කාට තියෙන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කියන එකවත් තහවුරු කර ගැනීමට අසමත් වෙලා තියෙනවනේ. දැන් මෙතුමා සඳහන් කරේ සමාගම නමින් තියෙනවා කියලා. එතකොට මේ සිද්ධිය වෙන්නේ 2016 ව්‍යාපෘතිය අවසන් වෙන්නේ. ක්‍රියාමාර්ග ගන්නේ 2024 අවුරුදු 8ක් ගිහිලා. එතකොට මේ තුලම පේනවා මේ ආයතනයේ මේ සම්බන්ධයක් ක්‍රියාත්මක වෙන මට්ටම නේද? මේක ඇත්තටම මේ ඔය දැන් ඔය මේ නැවත සලකා බලන්නම වෙන අත්‍යවශ්‍ය වශයෙන් මේක ඇත්තටම වාහන ටික තියෙන ලියාපදිංචි වෙලා තියෙන විදිය ඒක බලන්න අපිට දෙන්න තියෙන අදහස තමයි මම හිතන්නේ ලේකම්තුමා මේක නැවත අධ්‍යයනය කරන්න ඕන. මේකේ අවභාවිතාවක් තියෙනවා. මේක පොදු දේපලක්. පුජ්‍යලික වරන් දීපු දේපලක් නෙමෙයි. මේ අනිවාර්යෙන් මෙතන පොදු දේපල අවභාවිතයක් තියෙනවා. සරල කාරණයක් වෙන්න බෑනේ. පොදු දේපල අවභාවිතයක් තියෙනවා. ඒතර මේ කවුද මෙහෙම නිර්දේශ කරේ මේ කරුණු සම්බන්ධව නිශ්චිත අධ්‍යයනයක් කරන්න වෙනවා.